Kia ora guys, welcome back to Camp and Hike New Zealand මගේ YouTube channel එකට. අදත් අපි ආව අලුත් වීඩියෝ එකකින් අපි මේ ඉන්නේ New Zealand වල Canterbury වල තියෙන Lake Pearson කියන lake එකේ. අද අපි camp කරන්න යන්නේ මේ lake එක ගාව. ගොඩක් හුලං වැඩි දවසක්, ගොඩක් හොඳටම හුලක සැර වැඩි. මට මේ කතා කරගන්නත් අමාරුයි මේ කැමරා එකට. මෙහෙම ලොකු හුලක මූණට වදිනවා. ඒ වුණාට මාර view එකක් තියෙන්නේ, හරිම ලස්සනයි. ඉතින් අදත් කොහෙවත් යන්න එපා, වීඩියෝ එක දිගටම බලන්න. අද අපේ හොඳ මෙනු එකක් තියෙනවා. මේක අමුතුම camping experience එකක් under not the ideal situation. So hopefully you guys will enjoy this video. අන්තිම වෙනකම් බලන්න. Stay tuned. මේක තමා අද අපේ කැම්පින් ස්පොට් එක. ලස්සන තැනක්. අද හිතුවට වඩා ගොඩාක් හුලන් තියෙනවා. ඒක හින්දා පොඩ්ඩක් ගයිඩ්ලයින්ස් ටික තදට ගහන්න වුණා ටෙන්ට් එකේ. ඒ වුණාට හරිම ලස්සන තැනක්. අපිට මේ Lake Pearson කියන lake එක තමයි මේ තියෙන්නේ. ලස්සනයි. තාරාව යනවා. පොඩ්ඩක් ඇවිදලා බලමු වටේ කොහොමද තියෙන්නේ කියලා තත්ත්වේ. ලස්සන දවසක්, හුලක පොඩ්ඩක් අඩු වුණා නේ. බර අවුලක් නැහැ. අපි කොහොම හරි අද මැනේජ් කරගන්නවා කියලා තමයි හිතුවේ. Okay guys, ඉතින් මේක තමයි අද අපේ camp කරන spot එක. මේකත් අර කලින් වීඩියෝ එකේ වගේම designated camping spot එකක්. හරිම ලස්සන තැනක්. කඳු පන්තියකින් වට වෙන නිකන් සානුවක වගේ තැනක තමයි අපි අද කැම්ප් කරන්න යන්නේ. ගොඩක් කැම්පර් වෑන්ස්, කට්ටිය ටෙන්ට්ස් ගහගෙන ඉන්නවා ගොඩක්. අර සුදු කාර් එක තියෙන්නේ එතන තමයි අපි ඉන්නේ. මෙතන කියලා තියෙනවා ගස් යට කැම්ප් කරන්න එපා කියලා. අපේ ටෙන්ට් එක අපි අර ලේක් එකේ ගඟ අද්දර වගේ තියෙන හරියට තමයි ගැහුවේ. ඒකින්ද අපි ගස් යට නෙමෙයි කෙලින්ම ඉන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් ඈතට වෙන්න පොඩි අත්තක් තමයි අපේ ටෙන්ට් එක උඩින් තියෙන්නේ. අපි කාර් එක මෙතන ගෙනල්ලා පාක් කරා. මොකද සෑහෙන ලොකු හුලගක් තියෙනවා. අද අපි හිතුවට වඩා හුලග ගොඩක් තියෙන හින්දා මේ කාර් එක පොඩ්ඩක් මෙතන ගෙනල්ලා පාක් කරා. මේකට එන හුලග පොඩ්ඩක් වළක්ව ගන්න. Hopefully it will work. ඔයාලට පේනවා මේක කොච්චර හුලගක් තියෙනවද කියලා. සද්දෙත් ඇහෙනවා ඇති. මේ තාරා ෆැමිලි එකක් යනවා. සීන් එක නෙමෙයිට යාලා. ගොඩාක් ඉන්නවා මේ පැත්තේ තාරාව. හරිම කියුට්. අවුලක් නැහැ නේ. ලස්සන තැනක්, හොඳ view එකක් තියෙනවා. මට පොඩ්ඩක් පීනසේ වගේ වැඩි වුණා මේ හුලගේ ඉඳලා. ගොඩක් සීතලයි. සෙල්සියස් අංශක 11ක් වගේ තමයි මේ වෙලාවේ උෂ්ණත්වය. අර සම එකේ මේ වගේ උෂ්ණත්වයක් කියන්නේ අපේ ඇඟවල් හුරු වෙලා නැහැනේ. වෙනදට නම් බින්ට කාලේ නම් ඇඟවල් හුරු වෙලා තියෙන සීතලට. දැන් සම එකේ මේ වගේ උෂ්ණත්වයක් තියෙනවා කියන්නේ ඇත්තටම පොඩ්ඩක් ඒක ඇඟට දැනෙනවා. ඒකින්ද පරිස්සම් වෙන්න ඕනේ. අද හොඳ මෙනු එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න අද කොහොමද අපි හොයන්නේ කරන්නේ, මොකද වෙන්නේ කියලා. තාරාව වටේම අපේ කැම්ප් එක වටේටම ඇවිල්ලා මේ කෑම හොරකම් කරනවා. කෑම ඉල්ලගත්ත ගමන් තමයි ඉන්නේ.
එහෙම තමයි අපේ කැම්ප් එක මෙතන තියෙනවා. ගොඩක් අය ඉන්නවා මේ හතර වටේම අද කැම්ප් කරන්න. අද වීකෙන්ඩ් එකේ හින්දා ගොඩක් අය ඉන්නවනේ කොහොම. ශාස්ත්‍රිකෝ තමා අර ඉන්නේ. ඉඳගෙන ඉන්නවා පොර. එහෙම තමයි. පොඩි වොක් එකකට ගිහිල්ලා බලමු මොකද කියලා. ලේක් එක. ලේක් පියර්සන්. අපේ ගෙදර ඉඳන් මේ තැනට කිලෝමීටර් 120ක් තියෙනවා. ඒ කියන්නේ ඕල්මෝස්ට් පැය එකමාරක වගේ ඩ්‍රයිව් එකක් ගෙදර ඉඳන්. හිතුවට වඩා සීතලයි අද පොඩ්ඩක්. මං හිතන්නේ අර හුලං එක්ක එන සීතල තමයි. දැන් ගොඩක් වෙලාවට මේ නවසීලන්තයට එන්නේ ඇන්ටාර්ක්ටිකාවල ඉඳන් එන හුලං. මොකද අර ඔයාලා දන්නවා සිටියේ මේ ලෝක ගෝලය බැලුවොත් එහෙම අර පල්ලෙහාට වෙන්නේ නවසීලන්තේ තියෙන්නේ. එතකොට මේ රටට එන ගොඩක් හුලං එන්නේ අර ඇන්ටාර්ක්ටිකාව පැත්තේ ඉඳන් එන හුලං තමයි එන්නේ. ඒක හින්දා තමයි මේ රට ගොඩක් සීතල. අද ගොඩක් හුලං වැඩි දවසක් ඒකින් ගොඩක් සීතලයි. හොඳ වෙලාවට මගේ මේ හොඳ ජැකට් එක මං ඇඳගෙන ආවේ. මම මේක තේන්නේ නැතුව ඉන්න හැදුවේ. මොකද ක්‍රයිස්ට් චර්ච් වල බෙද එක හොඳටම රස්නේ. අපි ගෙදරින් පිටත් වෙන්න කලින් සෑහෙන රස්නියක් තිබ්බා. ඒකේ හින්දා මේ මම හිතුවා වැඩි සීතලක් නැති වෙයි කියලා කෝකටත් මේක අරන් ආවා. ඒක හොඳ ඩිසිෂන් එකක්. මාර වීව් එකක් තියෙන අපිට පිටිපස්සෙන් හරිම ලස්සනයි. වතුර අයිස් වගේ මම හෙට උදේට වුණාට පොඩ්ඩක් ස්විම් එකක් දාලා බලන්න බැලුවේ. බලමු මොකද වෙන්නේ කියලා. ඒකේ ළමයි ඩිනර් හදන්න යන්නේ. හැම පැත්තෙම හුලං එනවා. ඒකින් හින්දා අයිඩියල් කන්ඩිෂන්ස් නෙවෙයි කෑම හදන්න. ඒ වුණාට කොහොම හරි මැනේජ් කරගන්න ඕනේ. පොඩි බඩගින්නක් තියෙනවා. අනිත් එක සීතලයිනේ. ටක් ගාලා බඩගිනිත් වෙනවා. අද ප්ලෑන් එක තමයි මම ඔයාලට පෙන්නන්නම්. මම ලෑම් ෂෝල්ඩර්ස් වගේක් ගෙදරින් මැරිනේට් කරගෙන ආවා. මේකේ ඔක්කොම තියෙන්නේ සෝල් පෙපර්, ආය කහකුඩු ටිකක් තියෙනවා, ආය රෝස්මෙරි අනමනන් ටිකක් දාලා ලෑම් ෂෝල්ඩර්ස් දෙකක් මැරිනේට් කරලා තියෙන්නේ. ආය මේ ෆොයිල් එකේ අපි මේක මම පෑන්සිය කරලා නිකන් රෝස්ට් එකක් වගේ තමයි හදන්න යන්නේ. මේකේ තියෙනවා පොටේටෝස්, තක්කාලි, ආය මෂ්රූම්ස් තියෙනවා, ආය ගාලික් ටිකක් මේවා කරලා තියෙනවා. so මේකට දාලා ඔක්කොම එකට දාලා කුක් කරන්න තමයි යන්නේ. අපි කුක් කරලා අන්තිමේට ඉවර වෙන්න වගේ මේ මොනවාද මේවට කියන්නේ බෙල් පෙපර්නේ. බෙල් පෙපර් වගේක් තියෙනවා. අය මං ගාව තියෙනවා එක හර්බ්ස් වගේක්. ලෑම් කියන්නේ ගොඩක් හර්බ්ස් එක්ක හදන්න ඕන මස් ජාතියක්. ඒකින්ද ඒ වගේක් තියෙනවා. තව මං ගාව තියෙනවා ලෙමන් වගේකුත් තියෙනවා. ආය ස්පයිසස් වලට මං ගාව තියෙනවා අර ඉටාලියන් හර්බ්ස් මික්ස් එකක් තියෙනවා. ආය මේක මගේ හිතන්නේ ඉඟුරු කුඩු, ලුණු, ගම්මිරිස්, කහ 3-5 පොඩ්ඩක් තියෙනවා. ආය අබ ඇට කීපයක් තියෙනවා. ආය අපිට මොකක් හරි ග්‍රේවි එකක් වගේ හදාගෙන ඒක තික් කරගන්න ඕන නම් සාමාන්‍ය පිටි වර්ගයක් තියෙනවා මෙතන. මේවා ටික තමයි මේ ස්පයිසස් විදියට යූස් කරන්නේ. අපි උයනවා බලන්න කට්ටිය ඇවිල්ලා ඉන්නේ. වටේට ඇවිල්ලා යාලා පුළුවන් තරම් කෑම හොරා ගන්න තමයි බලන්නේ තාරාව ටික. බලමු මොකද වෙන්නේ කියලා. ශාස්ත්‍රය මේක නටාගෙන ඉන්නේ නේ. අපි පොඩ්ඩක් තියමු. මේ හොට් චොකලට් එකකුත් ගහන්න යන්නේ. මොකද මේ අපි දෙන්නාගේම නායවර බුරුල් වෙලා තියෙන්නේ. හුලගත් එක්ක නිකන් පීනසේ වගේ වැඩි වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. yeah, that's the plan. කොහොම හරි හදා ගන්න ඕනේ කැම ටික. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් ෂේප් එකේ ඉඳලා මූවි එකක් එහෙම බලලා පොඩි වෝක් එකකට හවස් වරුවේ ගිහිල්ලා පොඩ්ඩක් නේචර් එක එන්ජොයි කරන් තමයි ප්ලෑන් එක. දිගටම වීඩියෝ එක බලන්න. ඉස්සරහට බලමු අපේ මෙනු එක මොකද වෙන්නේ කියලා. හරි දැන් මම මේක මූව් කරනවා ශාස්තිබෝ. මෙතනට. වතරිතුරු වැටෙන්න එපා කැම එක වැටෙන්න එපා. වැටෙන්නේ නැහැ. අර මාස් එක දෙන්න ශාස්ත්‍රයයි මට මෙතන.
අදාතම් බියක් තියනවද? ඈ බියක් ගෙනවද? ඈ බියක් ගෙනවද? බියරුත් ගෙනල්ලා තියෙන්නේ. ලෑම් එක සිය කරගන්න යන්නේ දැන්. Ooh, nice sound. Nice smell too. Okay guys, අපි දැන් ලෑම් එක almost සිය කරගෙන ඉවරයි. සිය කරලා ඉවර වෙලා මේ ට්‍රේ එකට දාලා අපි ඒක ෆොයිල් එකකින් වහලා තමයි ලිපේ තියන්නේ. ඊට පස්සේ කොහොම පැයකට වඩා මේක කුක් වෙන්න ඕනේ. මොකද ගොඩක් මස් තියෙනවා, ගොඩක් පොටෑටෝස් අනම්මනම් තියෙනවානේ. අල ටික තැම්බෙන්නේම හොඳට කුක් වෙන්න ඕනේ. ඒකින්ද ඒක ෆොයිල් එකකින් වහලා මම ලිපේ තියද්දී ඔයාලට පෙන්නන්නම්. එහෙම තමයි යන්නේ. මේක තමයි අපේ වීව් එක. නරක තැනක් නෙමෙයි ඇත්තටම යන්න කැම්පින් කරන්න ලස්සනයි. හුලක පොඩ්ඩක් විතර දැන් අඩු වුණා. ඒ වුණාට සාමාන්‍යයෙන් හුලකක් තියෙනවා තාම. අපි හිතනවා රෑ වෙද්දි මේක ගොඩක් ඩයි ඩවුන් වෙලා අපිට කැම්ප් කරන්න අයිඩියල් කන්ඩිෂන්ස් එයි කියලා. බලමු. හැමදාම අයිඩියල් කන්ඩිෂන්ස් නෑ කැම්ප් කරද්දී. මේකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මෙහෙම තමයි ලෑම් එක පේන්නේ දැන්. So yeah, all good. එහෙම තමයි පේන්නේ. අපි හොට් චොකලට් එකකුත් බීලා ඉන්නේ දැන්. ඒකින්ද ඇඟ පොඩ්ඩක් රස්නි වෙගෙන ඉන්නේ. කුලක මේ පැත්තෙන් එන ප්‍රමාණය ගොඩක් අඩුයි මේ කායක මෙතන තියෙන හින්දා. අවුල නැහැ අතටම. ෂේප් එකේ ඉන්නවා. හරි දැන් අපි සිය කරගෙන ඉවරයි. දැන් මම මේක ට්‍රේ එකට දාන්න යන්නේ. ට්‍රේ එකට දාලා තියෙන්නේ. දැන් ලිප වහගමු අපි. Okay, ඊට පස්සේ මේකේ තියෙන මේ ෆැට් එකයි ඔක්කොම ජූසස් ටික ඔක්කොම මේකට අපි දානවා. ඊට පස්සේ අපි මම ගෙදරින් ගෙනාව ෆොයිල්. ඒකෙන් හොඳට මේක වහගන්න ඕන. තවොඩේ වහනවා. වහගන්න බෑ. ඊට කලින් අපි මේකට බීෆ් ස්ටොක් ටිකක් දාලා ඉන්න ඕනේ. අපි මේකට බීෆ් ස්ටොක් ටිකක් දාගන්න. එතකොට මේ ස්ටොක් එකෙන් තමයි මේක ඇතුලේ තැම්බෙන්නේ. අපි වැහුවම හොඳට දාගන්න ඕනේ. මොකද ආලේ එහෙම තැම්බෙන්න පොඩ්ඩක් වෙලා යනවනේ. හරි. ආය මේ මස් ජාති තැම්පෙද්දි කොහොමත් මේ මස් වල තියෙන වතුර ගතිය එළියට එනවා. ඒකින්ද අවුලක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. හොඳට කවර් කරගන්න ඕනේ මේක. සීතලයි ශාස්තියයි. සීතල කකුල් දෙකට සීතලයි වගේ. මම මේක ගෙනාවද මන්දා? මගේ තර්මල් එක යටට අඳින්න. ගෙනවද? මං හිතන්නේ ගෙනාවා. එහෙම තමයි මේ කැම්ප් සයිට් එක තියෙන්නේ. තාම ඉර තියෙනවා අපිට උඩින්. හැබැයි ඔය ඉර පල්ලෙහාට වැටුණ ගමන් අර කන්දෙන් පල්ලෙහාට මේ පැත්තම හොඳටම සීතල වෙලා යනවා. 360 view එක. අපි උදේ වෙලාව තිබ්බොත් එහෙම මේ පැත්තේ පොඩි තියෙනවා ට්‍රැක් එකක්. ඒකේ පොඩ්ඩක් ඇවිදලා බලන්න කියලා තමයි බැලුවේ. බලන්න ඕනේ කොච්චර උදේ වෙලාව තියෙද කියලා. මේ පැත්තේ ඇවිදලා කරලා ඔයාලට පෙන්නන්න කියලා බැලුවේ.
අර මගේ වීඩියෝ එක ඔයාලා බැලුවනම් අර මගේ මිඩල් වීඩියෝ එක බැලුවන ඒ වීඩියෝ එක ගත්තත් මේ ළඟ පාත ඇත්තරම කිවොත් එහෙම මේ ආතස් පාස් කියන රක්ෂිතය ගොඩක් ළඟයි මේ එතනින් දැන් පැය භාගයක වගේ දුරින් තියෙන්නේ ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එහෙම ගොඩක් ෂොට්ස් එහෙම මේ ෆොරස්ට් එකේ අරන් තියෙනවා ඉතින් ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බැලුවනම් මගේ very first වීඩියෝ එක ඒකත් කරලා තියන්නේ මේ අවට අපේ රෝස්ට් එක මෙතන කුක් වෙනවා ඉතින් අපි දැන් පොඩි රෙස්ට් එකක රෙස්ට් එකක් ගන්න ගමන් ඉන්නේ මං හිතුවා මේ try කරලා නැති බියර් එකක් මේකේ නම තමයි Original Intense Blonde Beer මේක නිව්සීලන්ත බියර් එකක් so ඉතින් මේක බීලා chill එකේ ඉන්න කියලා තමයි බැලුවේ cheers ඔක්කොලාටම අපි ගාව පොඩි chips packet එකක් තියෙනවා මේ chips packet එක කාලා මේක බීලා කෑම එක රෙඩි වෙනකන් වටපිටාවේ ලස්සන එන්ජොයි කරන්න තමයි හදන්නේ පොඩ සීතලයි අවුල නැහැ බී එකක් ගැහුවම රත් වෙලා එයි කියලා හිතනවා cheers everyone hello okay cheers hi මම දැන් ටෙම්පරේචර් එක චෙක් කරා ටෙම්පරේචර් එක තියෙන්නේ සෙල්සියස් අංශක 6ක් සම වේදයක නෙමෙයි ඇත්තටම ගොඩක් අඩුයි සම එකේ මේ ගානට යනවා කියන්නේ ගොඩක් අඩුයි දැන් මේ වින් චිල් එකත් එක්ක මේ තියෙන හුලගත් එක්ක ඒ සෙල්සියස් 6 තව අඩුවට තමයි දැනෙන්නේ ඉතින් ඒක පොඩ සෑහෙන සීතලයි මගේ මේ අත්තේ මත රතු වේගෙන ඉන්නේ මොනවත් මම ග්ලව්ස් අරන් මඩන් කියලාවේ නෑ මම හිතුවේ නෑ මෙච්චර සීතල වෙයි කියලා but අවුලන්නේ කෑම එක almost done එමීට කන්න තමයි තියෙන්නේ ගිහිල්ලා අපි හිතුවේ ටෙන්ට් එක ඇතුළට ගිහිල්ලා කනවා කියලා මොකද එළිය සීතල වැඩි ටක් ගාලා කෑම එක නිවෙනවනේ හැබැයි ඉතින් හරිම නිස්කලංකයි හරිම මාර පීස්ෆුල් vibe එකක් තමයි මේ වටේටම තියෙන්නේ හරි ලකී ඉතින් මේ වගේ පැය එකමාරක දුරෙන් තියෙන මේ වගේ දේවල් දකින්න හම්බ වෙන එක මේ වගේ තැන්වල ටයිම් එක ස්පෙන්ඩ් කරන්න හම්බ වෙන එක ඇත්තටම මාර ලකී මම ඉතින් ලංකාවේ ඉන්න ඔයාලා සහ ලෝකෙ වටේම ඉන්න ඔයාලා මේවා එන්ජොයි කරනවා කියලා මම හිතනවා මේ වගේ videos so don't forget to click the thumbs up subscribe to the channel and support my YouTube channel it means a lot to me අපි fresh coriander ටිකක් දාගන්නවා හොඳට මේක තා චුට්ට අපි හිඳෙන්න දෙනවා අතින් කඩලා දානවා ඉතින් අර chop කර ඉන්න බෑ ඊපස්සේ කළා දාලා පොඩ්ඩක් අපි මේ ටික මික්ස් කරගන්න ඕනේ මේ අර ලෑම්බ් එක almost pull it apart අපි ඕන වෙලාවක ඒක මේ අතින් කඩලා ඒ ලෑම්බ් එක අයින් කරන්න පුළුවන් ඒ තරමට soft වෙලා තියෙන ලෑම්බ් එක මේ potatoes උත් හොඳටම මෙලෙක් වෙලා තියෙන්නේ දැන් දින එක දැන් හොඳටම ready තව මේකට mint කොළ ටිකක් දාන්න ඕනේ mint වලට සිංහලෙන් කියනවා මින්ච් නේ මින්ච් ටිකක් දාගන්න ඕනේ ලෑම් හදද්දි ගොඩක් මින්චි දානවා ආසිය අයියා ෆ්‍රෙඩ්ද කන්න yep මේක තමයි දින එක guys මේක තමයි මීල් එක අනික අපි හොදි ටික තියෙනවා මෙතන පාන් එක්ක පොඟවන් කන්න lamb potatoes carrot mushrooms everything together and මගේ බිය එක ශාස්ත්‍රය අද බොන්නේ කිව්වා මගේ එක බිය එකක් තියෙනවා ෂෙප් එක බොන්න තමයි තියෙන්නේ අපි කනවා guys මේ දැන මේ කන ටිකටම සෑහෙන්න කෑම එක නිවිලා ඒ තරම් එළිය සීතලයි අහිම නෑ හැබැයි මාරු සීතලයි රහයිනේ අර ගාපු ගාලික් එහෙම හොඳට මශි වෙලා තියෙන්නේ කිරි ආයි කියලා
මේක කෑවේ නැද්ද ඔයා? අන්න. මාර රහයිනේ. ඕකේ ගයිස් අපි කාලේ ඉවරයි. හදාගත්ත කෑම ටික ඔක්කොම ඉවර කරලා දැම්මා. මේ හොඳ කෑම වේලක් ඇත්තරම මම ඔක්කොම කෑවා. හොඳටම බඩ පිරලා ඉන්නේ දැන්. හිමීට දැන් නිදිමතකුත් එනවා. මම මූවිස් වගේ ඩවුන්ලෝඩ් කරගෙන ආවා. ඒ මූවි උත් බලලා ෂේප් එකේ නිදා ගන්න තමයි යන්නේ. ඇත්තටම රහම කෑම වේලක් මම හදලා මම රහයි කියනවා. කරන්න දෙයක් නැහැ. ඔයාලට අහගෙන ඉන්න වෙනවා. දැයිර බැහැගෙන එන්නේ පොඩ කළුවර වෙගෙන එනවා. ඒ වුණාට නිව්සීලන්ත වල සමයකේ ඊට සම්පූර්ණයෙන්ම බැහැලා ඉවර වෙන්නේ රෑ 9ත් 10ත් අතර. ඒකින්ද අපිට පොඩ්ඩක් තව වෙලාව තියෙනවා. දැන් වෙලාව රෑ 7ට කිට්ටුයි. ඊර හිමීට බැහැගෙන යනවා. දැන් හොඳටම සීතලයි. සෙල්සියස් අංශක 5ටත් අඩුවෙන් දැන් තියෙන්නේ. Okay guys, කාලා බීලා ඔක්කොම කරලා ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් නිදා ගන්න තමයි යන්නේ. එළිය හොඳටම හුලං තියෙනවා. පොඩ්ඩක් ඉතින් ටෙන්ට් එක ගැස්සෙනවා ඒකින් හින්දා. ඒ ඇරෙන්න නම් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හෙට උදේට හම්බ වෙනකම්. ඔයාලා හැමෝටම good night. Good morning guys. දැන් තමයි උදේට නැගිට්ටේ. දැන් වෙලාව උදේ 7යි කාලයි වගේ. ඔයාලට පේනවා ඇති මේ ටෙන්ට් එකත් සෑහෙන වයිබ්‍රේට් වෙනවා මේ හුලගත් එක්ක. සෑහෙන මේ හුලන් තිබ්බා රෑ ඊයේ රෑයින. හරියට නිින්ද ගියේ නෑ මේ ටෙන්ට් එකේ සද්දෙයි හුලගේ සද්දෙයි එක්ක. අරන් පැය 3ක්වත් එක දිගට නිින්ද ගියේ නෑ. තනින් තන තමයි නිින්ද ගියේ ගොඩක් වෙලාවට. අපි මෙතන බ්‍රෙක්ෆාස්ට් හදාගන්නත් හරි අමාරුයි. ඒ තරමට මෙතන හුලන් තියෙනවා. ලොකු ගේල් එකක් තියෙනවා. මේ කෑම හදාගන්න කොහොමද කියලා හිතාගන්න බෑ. අපි පුළුවන් තරම් ඉක්මනට පැක් කරගෙන මගෙන් කොයි හරි කනවා කියලා තමයි හිතුවේ. මෙතන බ්‍රෙක්ෆාස්ට් හදන්නේ නැතුව ඉක්මනට පැක් කරගෙන යන්න කියලා තමයි බැලුවේ. මම එළියට ගිහිල්ලා පෙන්නන්න උදේ කොහොමද තත්ත්වය කියලා. so yeah, මේක තමයි අප්ඩේට් එක. ඔයාලට මාව ඇහෙනවද දන්නේ නැහැ. හුලගත් එක්ක මේ මාර සීතලයි. මාර හුලගත් තියෙන්නේ ඇත්ත මේ ඔයාලට පේනවා ඇතිනේ හුලග මගේ මූණට වදින විදිය. සෑහෙන ලොකු ගස් එකක් තියෙනවා. මෙතන උයන්න කරන්න යන්නේ නැහැ. මේ ඇත්තට උයන්න කරන්න අමාරුයි මෙතන. ඒකින්ද ටක් ගාලා පැක් කරගෙන යන්න තමයි බැලුවේ. ඉරාව අර පැත්ත වැටිගෙන එනවා. අතන අපි කැම්ප් කරේ.
ඉතින් අපි ටක් ගාලා කාර් එකට පැනගත්තා. ටෙන්ට් එකයි ඔක්කොම මේ අකුලගෙන මාර හුලගත් තියෙන එළිය ඇත්තරම මෙතන මට සීතල දැනුණා. මම අර හිමේ කැම්පින් කරද්දී සීතල දැනුණට වඩා ඒකට තද හේතුවක් තමයි මම හිමේ කැම්පින් කරද්දී ගොඩක් ප්‍රෙපෙයාර් වෙලා ඒ ට්‍රිප් එකට ගියේ. මේක මේ අපි හිතන්නවත් නැති වෙලාවක ආව ලොකු වින්ඩ් එකකුයි ලොකු ගස්ට් එකකුයි එක ආව වින්ඩ් චිල් එකත් එක්ක ආව මේ ටෙම්පරේචර් එක. ඇත්තටම දැන් සෙල්සියස් අංශක 5ට අඩුවෙන්දී මම අන්තිම පාර චෙක් කරාම 3යි. ඒ වුණාට මේ අර ලොකු හුලගක් තියෙන හින්දා ඒක දැනෙනවා සෙල්සියස් අංශක රින 5ක් වගේ දැනෙනවා. ඒ කියන්නේ ලොකු ගොඩාක් අඩු වෙලා තියෙනවා කියලා මට තේරෙනවා. මේ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3යි. ඉතින් අපි උදේ විතර කන්න එහෙම හදාගන්න හිටියේ. ඇත්තටම මේ හුලගත් එක්ක කරන්න අමාරුයි. අපේ ලිප් එහෙම දාගන්න එකත් හරි අමාරු වෙනවා. ඊට අපි ඩිසයිඩ් කරා උදේම පැක් කරගෙන යන්න ගෙදර. හැබැයි යන ගමන් මම අපේ මෙහි තියෙන හොඳ අර වර්ල්ඩ් ෆේමස් ෆයි ෂොප් එකක් තියෙනවා. එතනින් පයි එකක් කාලා කොෆි එකක් හරි හොට් චොකලට් එකක් හරි බීලා ගෙදර යන්න තමයි කල්පනාව. ඇත්තරම හුගක් සීතල මට මේ වගේ සීතලක් දෙන්න හුඟ දවසකින් මාව ඇත්තරම වෙවුලන්න තරමට සීතල වැඩි. ඇත්තරම කියනවනම් මගේ කන් දෙක රිදෙනවා. මගේ කන් දෙක මේ වෙලාවේ රිදෙනවා ගොඩක්. අර මං හිතන්නේ අර සෙම හිර වෙලා වගේ. මොකද මම මේ බීනි එක ඊයේ දාගෙන නෙමෙයි හිටියේ ඊයේ බරුවේ. අර එළියේ උයද්දී ටෙන්ට් එක හදද්දී ආය වීඩියෝ කර එළිය ඇරිදිද්දී මම මේ මගේ බීනි එක අයිස් කැප් එක දාගෙන හිටියේ නෑ. දාගන්න අමතකුණා. ඒකේ ප්‍රතිපාක තමයි දැන් මේ අත්විඳින්නේ. කන් දෙක රිදෙනවා. ගෙදර ගිහිල්ලා හොඳ හොට් ෂවර් එකකින් ෂවර් එකක් දාගන්න ඕනේ. මේ ඔක්කොම බුරුල් වෙන්න. ආසේ ස්ටීම් වගේ කරන හරියාවි. මේ ඔව් දෙලෙටි නෑ මේ රිදෙනවා. මෙහෙම තමයි ඉතින් කැම්පින් අර අපි හිතන විදියට හැමදාම කැම්ප් එක යන්නේ නෑ. Okay guys, අපි දැන් උදේට කන්න නැවතුණා. අපි දැන් ඉන්නේ ෂෙෆීල්ඩ් වල. ෂෙෆීල්ඩ් කියන්නේ නිකන් ස්මෝල් ටවුන් එකක් කැන්ටර්බරි වල නිව්සීලන්ඩ් වල. ගොඩක් ප්‍රසිද්ධයි ෂෙෆීල්ඩ් පයිස් වලට. මේ ටවුන් එකේ වර්ල්ඩ් ෆේමස් පයි ෂොප් එකක් තියෙනවා. පයිස් එක පේස්ට්‍රීස් අනම්මනම් එකේ තියෙන්නේ. So අපි අතට ගිහින් බලමු මොකද කියලා. Yo bro, මේක තමයි බ්‍රෙක්ෆාස්ට් එක. පයි එකක් ගත්තා. මේක චිකන් පයි එකක් නේ ශාස්ත්‍රී. and ඔයා ගත්තේ මොකක්ද? දෙකම traditional chicken pie එකක් and hot chocolate. simple ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. මෙහෙම තමයි තියෙන්නේ. කාලා බලමු මොකද කියලා. රෝචියක් දෙන විදිහට. දැන් අපි මේ පාරායින තියෙන ඇපල් සහ පෙයාස් ගන්න තියෙන තැනකින් ඇපල් ටිකක් ගන්න යන්නේ. මෙතන කවුරුත් නැහැ. ඉතින් මේක විකුණන්න අපි ගන්න ප්‍රමාණයක් අරගෙන සල්ලි තියන්න කියලා තියෙන ගාන තියලා අරගෙන යන්න ඕනේ. කොරියන්නේ නේද? ඒ salary and leeks bro. leeks නෙමෙයි මේ අර spring onions. මේ salary අයියා. සැලරි කියන්නේ මචං. ඔව් නේ. ඒ salary. අර සුපර් මාකට් එකේ තියෙන වගේ ලොකු එක නෙමෙයි. පාස්ලි ද වගේ නේද? නෑ පාස්ලි නෙමෙයි. අපි හිතන්නේ අපි මොනවත් ගනි කියලා මෙතනින්. ගන්න දෙයක් නෑ. මම මෙයාලට නිකන් පෙන්නුවා. මේක තමයි අපි කාපු කඩේ මෙතන.
පොලිස් මාමලත් ඇවිල්ලද ඉන්නවා මෙතන කන්න. ඊම් පොලිස් මාමල කාර් ටිකක් නවත්තලා එතනින් එයාලත් පයිස් කනවා. ඉතින් අපේ ලේක් පියර්සන් කැම්පින් ට්‍රිප් එක මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊළඟ සතියේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම safe journey.